දැන් මේ ලංකාවේ වෙලා තියෙන ප්‍රශ්නේ right දැන් ගම් වතුර ඇවිල්ලා දැන් ටික කාලයක් ගත වුණාට මේකේ රිසල්ට් එක ඉන්න දැන්නේ හරි ඒ කියන්නේ ඔයාලා දැන් පොත්පත් අරගෙන එක්සෑම් එකට ලෑස්ති වෙනවා ඉගෙනුම සම අධ්‍යාපනය සම්බන්ධයෙන් මොනවා හරි පොත්පත් මොනවා හරි නැති වෙලා නම් අනිවාර්යයෙන් මාව කන්ටැක්ට් කරන්න මම ඒ වගේ ගොඩක් ළමයිට මේව කරලා තියෙනවා දැන් මේ ලංකාවේ වෙලා තියෙන ප්‍රශ්නේ right දැන් ගම් වතුර ඇවිල්ලා දැන් ටික කාලයක් ගත වුණාට දැන් මේකේ රිසල්ට් එක ඉන්න දැන්නේ හරි ඒ කියන්නේ ඔයාලා දැන් පොත්පත් අරගෙන එක්සෑම් එකට ලෑස්ති වෙනවා. හැබැයි සමහර ළමයි ඉන්න ඔයාලගේම වයසේ ළමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔක්කොම හැම දෙයක්ම නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ පොත්පත් නැහැ, මුකුත් නැහැ, ගෙවල් නැහැ, ඔක්කොම නැති වෙලා තියෙනවා, right? ඒ හින්දා මතක තියාගන්න මොනවා හරි ඒ වගේ දෙයක් නැති වෙලා ඒ කියන්නේ ඉගෙනුම සම අධ්‍යාපනය සම්බන්ධයෙන් මොනවා හරි පොත්පත් මොනවා හරි නැති වෙලා නම් අනිවාර්යයෙන් මාව කන්ටැක්ට් කරන්න. මම ඒ වගේ ගොඩක් ළමයිට මේව කරලා තියෙනවා. ඒ හින්දා කොමර්ස් විෂය විතරක් නෙමෙයි ඕනම විෂයක්, right? ඕනම විෂයක් මට කන්ටැක්ට් කරන්න මොනවා හරි මේවා ප්‍රශ්නයක් තියෙනවා නම් සර් මගේ මේ පොත් මේව නැති වෙලා අනිවාර්යෙන් මම ලෑස්ති කරලා දෙන්නම්. හැබැයි ළමයි මතක තියාගන්න ඒ කියන්නේ ලකුණු වැදගත් හරි. ඒ කියන්නේ ඔයාගේ අධ්‍යාපනය වැදගත්. හැබැයි ඊට වඩා මොනවද වැදගත්? ගොඩක්ම වැදගත් දේ තමයි තමන් හොඳ මිනිස්සෙක් වෙන එක. right? ඒ කියන්නේ සල්ලි තියෙන හොඳට ඉගෙන ගත්ත හැම මිනිස්සෙක්ම හොඳ මිනිස්සෙක් නෙවෙයිනේ. right? ඒ හින්දා ළමයි මතක තියාගන්න දැන් O level විභාගේ පාස් වෙන එක විභාගේ පාස් වෙන එක ලොකු දෙයක් තමයි. ඒ වුණාට හොඳ මිනිස්සෙක් වෙන එක ඊටත් වඩා ජයග්‍රහණයක් right. ඒ හින්දා දැන් අපි ඕගොල්ලෝ දන්නවා අපි ඔක්කොම දන්නවා right. දැන් ඊළඟ පරම්පරාව රට ගොඩ නගන්න ඊළඟ පරම්පරාව කවුද? ඔය ළමයි ටික හරි. දැන් අපි වයසට ගියාම ඔයාලා තමයි ඉන්නේ. ඒ හින්දා මතක තියාගන්න ළමයි. ඒ කියන්නේ තමන්ගේ එහා ගෙදර කාට හරි ප්‍රශ්නයක් නම් අනිවාර්යෙන් කවුද? ඔයාලා උදව් කරන්න ඕන පුළුවන් විදියට තමන්ට පුළුවන් විදියට උදව් කරන්න.